වැස්සක් එන්න හදන්නේ. ඔය ලස්සන ලොකේෂන් එකක් තියෙනවා අපි මේ. මං ගිහලා ඒක පෙන්නන්න. දැන් අපි ලොකේෂන් එක. ලොකු වැස්සක් එනවා රේ. හරි. අවුන් එකේ ඉඳලා කිලෝමීටර් 1කමාරක් වගේ තමයි මෙතන තියෙන්නේ. යම් අපි ලස්සනයි නේද? ආරෝ ලස්සනයි මෙතන. ලොකෝට වැස්සක් ආවා ගාව වැස්සක් මේට නම් ආවේ නෑ. අපි යන්න බලන්න වැස්ස ආවොත් උනායි. පාරක් කොහොමද තියෙනවද දන්නේ නැහැ. මොකද ආලින් ආයෙ නැහැ. පොඩක් කැලේ ගවිලා තියෙන්නේ හරිය. හා? කියන පාර පට්ටි විදියට කැලේ ගවිලා තියෙන්නේ. ඉස්සරහින් මේ ඇත්තට මේ පාලවල්ලේ මේ ඇట్లా පාර විදියට ගවිලා තියෙන්නේ. යන්න පොඩ්ඩක් අමාරුයි. එහා පැත්තේ පාරක් තියෙනවා. මේක ගියේ නැහැ. මේක ළඟ ඉන්න මෙතනින් යන්න. ඊළඟ බලමු. එතනයි අපි ආවේ. නැත්තක් නෑ උනාට මේ හැරෙට වැස්සක් ඈතින් එනවා. ඒක හොඳට වයි කියලා තාම වැස්සකට. අපි ආවිලා ඉන්නේ මීගහරාවට. මේ වැස්ස කාලේට මේ උතුරනවා මෙතන. ස්පීල් එක මෙතන තියෙන්නේ. මාරම ලස්සන ස්පීල් කරන දවස් වලට. නාන්නේ ෂෝක් අර හරි අර පේන හරි මම පෙන්නනවා. ඒක මට ලස්සනයි නා. ආරම ලස්සන ලොකේෂන් එකට ඇවිල්ලා වහින කාලේ මේ ඔක්කොම පිරෙනවා මේ හරියට. මේ යගේ ඔක්කොම යට එනවා. අපි ආයේ මෙතනින් එහා පැත්තට යන්න. මෙතනින් එහා පැත්තට යන්න බෑ. වතුර බිල්ල තියෙනවා. බයික් එක යන්න බෑ. පයින් යන්නත් බෑ මම. එහා පැත්තේ අර අතන ගහගාව මාර ලස්සනයි. අපි වැවට ඇවිල්ලා ඉන්නේ. ඒ උනාට වැස්සක් නැහැ තාම මේට. ඒ උනාට අර පැත්තට වහිනවා. අර පැත්තේ අර සයිඩ් එකට වහිනවා. ඒ උනාට හවස් වරුවේ ඇවිල්ලා ඉන්නේ ෂෝක් තැනක් මෙතන. නිදහස්. උපරිම නිදහසක් තියෙනවා. අරු. අර ඈතින් පේන අපිට මහලු අල්ලලා යන බෝට් වල අර පැත්තේ.